මේ කතාව පටන් ගන්නේ එක වෙල්යායෙකුත් මීදුමෙන් වැසී ගිය කඳුපන්තියකුත් මැද්ද පිහිටි බොහොම නිස්කලංක ගමකින්. ඒ ගමේ රවීන් කියලා තරුණයෙක් ජීවත් වුණා. රවීන් කියන්නේ හොඳ හයිය හත්තිය තියෙන ඒ වගේම හොඳ නුවණක් තිබුණු තරුණයෙක්. ගමේ කාට කරදරයක් වුණත් උදව්මට දුවගෙන එන පුරුද්දක් ඔහුට තිබුණා. හැබැයි මේ හැම හොඳ ගුණාංගයක්ම තිබුණත් රවීන්ගේ ජීවිතේ එක ලොකු දුර්වලකමක් තිබුණා. ඒ තමයි එයාට එන පාලනය කරගන්න බැරි කේන්තිය. ඒක හරියට එයාට පපුවට බැඳපු ලොකු ගලක් වගේ එයාව හැම වෙලාවෙම පොල්ලෙහාට ඇදලා දැම්මා. පොඩි දෙයටත් එයාට හොඳටම කේන්ති යනවා. එහෙම වුණාම මූණ රතු වෙලා අතපය වෙවුලලා මොනා කරනවද කියලා හිතාගන්න බැරි තරමට එයාගේ කල්පනාව නැති වෙලා යනවා. පස්සේ වෙලාවක මේ කරපු දේවල් ගැන රවීන් කුඩක් පසුතැවුනත් ඒ වෙද්දි වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි. රවීන්ගේ හොඳ ගතිගුණ නිසා අසල්වැසියෝ එයාට ආදරය කළත් එයාගේ මේ හදිස්සි කේන්තිය ගැන හැමෝම කුටු ගාවා. කවදා පුපුරයිද දන්නේ නැති නිසා ගොවියෝ එයාගෙන් උදව් ඉල්ලනත් බය වුණා. දවසක් ළමයි සෙල්ලම් කරද්දී සද්දේ වෙඩි වුණා කියලා රවීන් කෑ ගහපු දවසේ ඉඳන් ළමයි රවීන්ගේ ගෙදර පැත්තේ යන්නෙත් නැහැ. මේ කේන්තිය පාලනය නොකළොත් කවදා හරි රවීන්ගේ ජීවිතේ විනාශ වෙයි කියලා එයාගේ දෙමව්පියෝ හිත යටින් ගොඩක් දුක් වුණා. දවසක් උදේ රවීන් එයාගේ පුංචි එළවලු කොටුව පැත්තට ගියා. සති ගාණක් මහන්සි වෙලා හදපු පාත්ති වෙල හොඳ අස්වැන්නක් එයා බලාපොරොත්තු වුණා. ඒත් එතනට ගියාම රවීන් දැක්කේ වල්හාවෝ රංචුවක් එවිත් එළවලු පැලවලින් භාගයක්ම කාලා දාලා තියෙන හැටි. රවීන්ට ආපු කේන්තිය නටන වතුර වගේ එයාගේ ඇඟ පුරාම පැතිරුණා. කිසිම දෙයක් හිතන්නේ නැතුව එයා ඉතිරි වෙලා තිබුණු පැල ටිකත් පාගලා පොඩි කරලා දාලා ගෙදර ආවා. ඒ වෙලාවට හිතේ කේන්තිය නිවුණත් පස්සේ ඒ විනාශය දැක්කම එයාට ලොකු දුකක් දැනුණා. කේන්තිය නිසා පාඩුව දෙගුණයක් වෙලා තිබුණා. එදා හවස හිත නිවා ගන්න කියලා හිතාගෙන රවීන් ගඟ අයිනට ගියා. බැස යන හිරු එළියට ගඟ රිදී පාටට දිලිසෙනවා. ගඟේ වතුර පාර ගල් පරවල හැට්පි බොහොම ලස්සනට ගලාගෙන යන හැටි රවීන් බලාගෙන හිටියා. මේ ගඟ වගේ මගේ හිතත් නිවෙන්නේ නැත්තේ ඇයි කියලා රවීන් කල්පනා කළා. ඊළඟ දවසේ රවීන්ට ඊට වඩා ලොකු පරීක්ෂණයකට මුහුණ දෙන්න වුණා. රවීන්ගේ හොඳම යාළුවා වුණු නිසාල් පොල් ටිකක් ගෙනියන්න රවීන්ගේ කරත්තේ ඉල්ලගෙන ගියා. අතරමඟදී කරත්ත රෝදයක් කැඩුනා. මේක ආරංචි වුණාම රවීන් නිසාල් කියන දේ අහන්නේවත් නැතුව කෑ ගහලා කැඩුණු රෝදය අරන් පොළවේ ගැහුවා. නිසාල්ගේ හිත කොච්චර රිදුනද කියලා රවීන් දැක්කේ නෑ. වේලුණු පොළව ඉරිතලනවා වගේ අවුරුදු ගාණක් තිබුණු ඒ යාළුකම එදා දෙදරලා ගියා. දවස් ගෙද්දි රවීන්ගේ හිතට ලොකු නොසෙන්සුන්කමක් දැනුණා. එයාට කේන්ති යන තරමට එයා තනි වුණා. දවසක් රවීන් තීරණය කළා පොඩි කාලේ යන්න පුරුදු වෙලා හිටපු කැලේ පැත්තට යන්න. එහෙ හිටපු නුවණක්කාර තාපස කෙනෙක්ව මුණ ගැහෙන්න රවීන්ට ඕන වුණා. තාපසතුමා රවීන් එනව දැකලා වාඩි වෙන්න කියලා සංඥා කළා. රවීන් Tamanට තියෙන ප්‍රශ්නය ගැන තාපසතුමාට කිව්වා. ඊට පස්සේ තාපසතුමා මුකුත්ම කියන්නේ නැතුව රවීන්ගේ අත උඩින් රවුම් ගලක් තිබ්බා. ඒ එහා පැත්තෙන් වේලුණු කොළයක්ුත් තිබ්බා. මුකුත් නොකිය තාපසතුමා රවීන්ට ගස් අතරින් එන හුළඟ දිහාට අත දික් කරන්න ලෙස කිව්වා. රවීන් බලාගෙන හිටියා. හීන් හුළඟට අර වේලුණු කොළේ හරීම ලේසියෙන් උඩ ගියා. හැබැයි අතේ තිබුණු ගල හෙලවුණේවත් නැහැ. හුළඟ කොච්චර සැර වුණත් ගල එතනමයි. තාපසතුමා රවීන්ගේ අතින් අල්ලලා එයාගේ පපුවට ඇඟිල්ල දික් කරමින් ඔහුට හරි වැරද්ද පෙන්නලා දුන්නා. ඒ වෙලාවේ රවීන්ට කාරණාව තේරුණා. කේන්තිය පිරුණු හිතක් හරියට මේ ගල වගේ මහා බරයි හෙලවෙන්නේ නැහැ. හැබැයි නිවුණු මනසක් හරියට මේ කොළේ වගේ හරිම සැහැල්ලුයි. මේ පාඩම රවීන්ගේ හිතට තදින්ම වැදුනා. කේන්තිය කියන්නේ හයියක් නෙවෙයි, Tamanම පල්ලෙහාට දාන බරක් කියලා එයා තේරුම් ගත්තා. එදා ඉඳන් රවීන් වෙනස් වෙන්න පටන් ගත්තා. කේන්තියෙද්ද එයා දිග හුස්මක් අරගෙන අර ගලයි කොළේ ගැන මතක් කරගත්තා.
ටිකෙන් ටික අර මහා ගින්දර වගේ තිබුණු කේන්තිය නිවෙන්න පටන් ගත්තා. දවසක් ළමයි දුවගෙන යද්දි රවීන් ලස්සනට හදපු එළවලු කූඩයක් පෙරලගෙන ගියා. ඉස්සරන රවීන් කෑ ගහනවා. ඒත් එදාට අර සැහැල්ලු කොලේ මතක් වුණා. එයා බිම වාඩි වෙලා hina වෙලා එළවලු ටික අහුලගත්තා. ළමයි පුදුම වෙලා බලන් හිටියා. දවසක් රවීන්ට පාරේදී නිසාල්ව මුණ ගැහුණා. රවීන් එදා බොහොම යටහත් පහත විදිහට නිසාල්ගෙන් සමාව ඉල්ලුවා. අලුතෙන් වතුර දාපු ගහක් වගේ ඒ යාළුකම ආය දලුලන්න පටන් ගත්තා. කාලයත් එක්ක රවීන්ගේ වෙනස ගමේ හැමෝටම පෙනුණා. එයාගේ මූණ දෙන් හරිම සංසුන්. ගමේ අය ආයෙමත් බය නැතුව එයා ළඟට එන්න පටන් ගත්තා. ජීවිතේ ප්‍රශ්න එනක එක නතර කරන්න බෑ. හැබැයි ඒවට මූණ දෙන විදිහ තියෙන්නේ අපේ අතේ කියලා රවීන් තේරුම් ගත්තා. කේන්තිය පාලනය කරනවා කියන්නේ හැඟින් හිර කරගන්න එක නෙවෙයි. හිතේ සාමය ආරක්ෂා කරගන්න එක කියන දේ රවීන් වටහා ගත්තා. වෙල්යායයි කඳුපන්තියයි මැද්ද තියෙන ඒ පුංචි ගමේ මේ විදිහට රවීන් Tamanගේ හිතේ ඇතුලේ තිබුණු කුණාටුව ජයගෙන සැබෑ සැනසීම ලබා ගත්තා. එහෙනම් තවත් දවසකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.